හරි. එහෙමනම් Windows 10 ඉවරයිද? එහෙනම් ඊට පස්සේ මොකද්ද කරන්නේ? අද වීඩියෝ එක ඒ ගැනයි. System stable. Beautiful. Emitted Sea Solutions, where tomorrow comes alive. හරි දැන් එහෙනම් අපේ වීඩියෝ එක පටන් ගමු. මම ඔයාලට කිව්වා වගේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති Windows 10 මේ වන විට අප්ඩේට් අපිට දෙන එක නවත්තලා තියෙනවා. මේ 2025 ඔක්තෝබර් 14 වෙනිදා ඇත්තටම උනේ ඔෆිෂියලි Windows 10 වලට bug fix, එතකොට security updates, ඒ වගේම feature updates, ඒ සියලුම updates ඔෆිෂියලි විදිහට ලබා දෙන එක නවත්තපු එක. හැබැයි ඔයා extended security updates වලට sign in වෙලා තියෙනවා නම් ඒක 2026 ඔක්තෝබර් 13 වෙනිදා දක්වා හරියටම තව අවුරුද්දක් නොමිලේ security updates විතරක් ලබා ගන්න පුළුවන්. feature updates එන්නේ නැහැ. හරි. එතකොට මේක තේරුම මොකක්ද? දැන් ගොඩක් කට්ටිය මේ ගැන කියලා තියෙන මම කෙටියෙන් කියන්නම්. ඔයාගේ Windows 10 වැඩ කරන එක නවතින්නේ නැහැ. එකම දේ ඔයාට අලුතෙන් bug fix සහ security update එන්නේ නැති එක. එතකොට ප්‍රශ්නයක් තමයි මේක use කරන්න බැරි වෙනවද? නෑ, use කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ, use කරන්න පුළුවන්. virus guard එකක් හොඳ firewall එකක් දාලා use කරනවා නම් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් කිව්වට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හිතන්න මෙන්න මේ වගේ දෙයක්. ඔන්න Windows 10 වල හොයාගත්තේ නැති බග් එකක් තියෙනවා. එතකොට මේ බග් එකට මේකේ ටාගට් කරලා ඇටැක් එකක්. හිතන්නකො මොන හරි malware එකක්, ransomware එකක්, හරි worm එකක් හරි හදනවයි කියලා. එතකොට Windows 10 වල තියෙන බග් එක ටාගට් කරලා තමයි හදන්නේ. එතකොට ඔයා Kaspersky ද Bitdefender Avast මොන එක දාලා තිබ්බත් ඒකේ virus guard එකේ level එකෙන් block කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. OS එකේට බැරි වෙලා හරි එයාගේ තියෙන weakness එකක් අරලා හරියට target කරලා මේකක් ආවොත් ඇත්තටම virus guard තිබුණා කියලා ලොකු දෙයක් කරන්න බෑ. මොකද Microsoft එකෙන්ම update එකක් ඇවිල්ලා ඒක fix කරන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මොකද ලෝකයේ මේ වන විට OS market share අතරින් වැඩිම market share එකක් තියෙන OS එක තමයි Windows 10. මොකද Windows 11 වල තියෙන ලොකුම අවුල තමයි පරණ software වැඩ කරන්නේ නැහැ. industry එකේ දැනට use කරන ඔය Siemens එකේ ඔය power electrical එතකොට IoT එතකොට එතනින් ගියාම automation, industry automation ඒ වගේ software වල ඒ වගේ ගොඩක් software තියෙනවා. ඇත්තටම මේ Windows 11 වල වැඩ කරන්න බෑ. ඒවා තියෙන අලුත් versions. ඒ කියන්නේ 2021 22 ආපු ඒවා පවා Windows 11 වල වැඩ කරන්නේ නැහැ. Windows 10 ඕනෙමයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. After 10 years of service, we finally retire. Wait! Unsupported doesn't mean unemployed! I'm Windows 11, baby! ඉතින් දැනට Windows 11 install කරන එක තමයි මේකට විසඳුමක් විදිහට පේන්නේ. ඒ වුණාට ගොඩක් Windows 11 install කරන්න requirement ඉල්ලනවා. ඕගොල්ලෝ දන්නවා ඇති TPM 2.0 එතකොට Intel i series එකේ නම් 8 generation හෝ ඊට වැඩි එකක් වෙන්න ඕනේ. ඊගාවට හරි ස්පීඩ් එකකින් වැඩ කරන්න නම් 8GB නෙමෙයි 16GB වක් තියෙන්න ඕනේ. එතකොට SSD NVMe අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයගේ requirement ගොඩක් තියෙනවා. හරිද? ඉතින් දැන් Windows 11 වලට යන එකත් මේ වෙලාවේ ඔයගලන්ට අමාරු ඇති. ඊගාවට මේක ඔයගලන්ගේ පරණ software වැඩ කරන්නේ නැති ප්‍රශ්න මම කලින්ම කිව්වා. ඒක හැමතැනම දකින්න තියෙන දෙයක්. හරි. මේකට solution එකක් තියෙනවා. ඉතින් මේකට solution එකක් තියෙනවා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ පටන් ගන්නකොට දකින්න නැති 2032 දක්වා අප්ඩේට්ස් කරන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. මෙහෙමයි. ඔයාලා දැන් සාමාන්‍යයෙන් use කරන්නේ Windows 10 වල home එක. නැත්නම් Pro එක. ඒ වුණාට ඕකේ තව versions කීපයක් තියෙනවා. Windows 10 Enterprise, එතකොට Windows 10 IoT Enterprise ඒ වගේ versions තියෙනවා. මේ Enterprise version වලත් LTSC කියලා version එකක් තියෙනවා.
මේ LTSC වල version වල තියෙන හොඳම ලොකුම වාසිය තමයි ඔය මේ එක එක feature update කියලා එන ඒවා bloat එයා system slow වෙන ඒවා ඒ වගේ අලුත් features හඳුන්වා දෙන්න ගොඩක් stable. ඒ හින්දා industry එකේදී මෙයා use කරනවා. සාමාන්‍යයෙන් LTSC version එකක් ආවහම ඒකට ලේසියකට ඔය feature update කියලා එක විකාර එන්නේ නැහැ. clean OS එක කිසිම ඔය එක ඔය මේ අමුතු වැඩ කෑලි දාලා ඔය data අදින එක ඒවා දාලා bloat එකක් දාලා slow වෙන ඒවා දාලා එහෙම නැතුව clean OS එකක් ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයගොල්ලන්ට කියන්න ඕන දේ තමයි Windows 10 Enterprise version එක 2027 දක්වා තව අවුරුදු දෙකකුත් Windows 10 Enterprise IoT LTSC version එක 2032 දක්වාත් ඔයගොල්ලන්ට updates කරන්න පුළුවන්. ඔයාලට යන්නේ ඊටාම සුළු මුදලකට Windows Enterprise license එක ගන්න එක විතරයි. ඔයාලට අදහන්න බැරි සුළු මුදලකට දෙන්න පුළුවන් ඒක මට. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් ඇත්තටම license එක නැතුව වුණත් මේක use කරන්න පුළුවන්. මම දැන් ඔයාලට මෙතෙන්දී දැන් මම මේ පොඩ්ඩක් ඔය slow වගේ තියෙන මේ virtual machine එක දාලා තියෙන්නේ. මේ recording එකකුත් යනවා ඊගාවට මේ rendering program එකකුත් run වෙනවා. ඒ හින්දා ගොඩක් machine එක ටික slow නැත්නම් මේ virtual machine එක වුණත් මේක slow වෙන්නේ නැහැ. මොකද පොඩි RAM ප්‍රමාණයක් ගන්නෙ. සාමාන්‍යයෙන් 2GB RAM තියෙන machine එකක වුණත් මේක වැඩ කරන්න පුළුවන්. 2GB 4GB ඒවත් ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් 8GB කියන්නේ නියම ස්පීඩ් එකකින් වැඩ කරන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි දැන් ඔන්න Windows 10 Enterprise එක load වුණා. අපි බලමු log වෙලා. ඇත්තරම දැන් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. තව මම වැඩි විස්තර ගැන කතා කරන්න ගියොත් මේකේ ෆීචර්ස් ගැන කොහොමද රෙගියුලර් Windows 10 Pro එකයි Enterprise එකයි ඊගාට මේ LTSC version වල තියෙන වෙනස්කම් මොනවද, IoT එකේදී වෙනස්කම් මොනවද, ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් මෙන්න මේ අන්තිමට අවසානයේ පොඩි වීඩියෝ එකක් අපේ තියෙනවා. ඒකත් බලලා අපේ මේ YouTube channel එකට like කරලා subscribe කරන්න. හරි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අදට සමුගන්නවා. ඔබට අවශ්‍ය genuine software මිලදී ගන්න හොඳම තැන. ශ්‍රී ලංකාවේ ඔබේ විශ්වාසනීය software partner. තාක්ෂණය හා විශ්වාසය හමුවන තැන. Amy.C Solutions. ඔයා ඉංජිනේර කෙනෙක්ද? ඔයා ස්ටුඩන්ට් කෙනෙක්ද? ඔයා ග්‍රැෆික් ආටිස්ට් කෙනෙක්ද? ඔයා ඩිසයිනර් කෙනෙක්ද? ඔයාගේ අවශ්‍යතාවය කුමක් වුවත් අවශ්‍ය ඕනෑම genuine software එකක් අපි ගාව තියෙනවා. Windows, Office, Adobe, Autodesk, CorelDRAW, SolidWorks, Microsoft සහ තවත් බොහෝ genuine software. ඔයාගේ ව්‍යාපාරයට, රැකියාවට, පාසලේ වැඩවලට, විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියට අවශ්‍ය ඕනෑම දෙයකට ස්ථාපන උපදෙස් සහ සක්‍රිය කිරීමේ සහාය. විශ්වාසදායක අලවියෙන් පසු සේවාවක සහිතව ඔබට දැරිය හැකි පහසු මිල ගණන්වලට ඔබේ software අවශ්‍යතාවය අදම අපිට කියන්න.